ආයුබෝවන් යාළුවනේ, ඔන්න අපි රට රැකියා රැසක් ඔබ වෙත ගෙනත් තියෙනවා. ඊශ්‍රායල් රාජ්‍යය සඳහා මේ රැකියා සම්මේෂන් වැඩිකාරමික රැකියා තියෙනවා. කම්බි නමල් ගන්නවා. නම්බර් කතා කරන්නේ සම්බන්ධ වෙලා කතා කරලා බලන්න. ඒගොල්ලෝ බලපොරොත්තුවක් බලනවා කියලා තමයි කියන්නේ. ඕගොල්ලෝ ආන්දයි කරන්නේ මේ තවත් ඊශ්‍රායල් රැකියාවක් මේෂන් වල වැඩිකාරමිකයන් කම්බි නමල් වශයෙන් තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉංග්‍රීසි අක්ෂරයටයි 33 96 13 නම්බරයට කතා කරන්න බැලුවා. විදේශ ක්‍රියාවතනේ තමයි මේ කියලා තියෙන්නේ. මේ නම්බරයට කෝල් එකක් කරන්න. මේ විදිහේ තාක් ප්‍රතිආපියක් තිබෙනවා අපිට. ඉතින් මම තමයි රැකියාව කියන්නේ නම්බර අහලා තියෙනවා. කතා කරලා බලන්න පුළුවන් ඔයාලට. ඒකට මම එකක් කරගන්න පුළුවන් ඉස්සරහට යාවල ඔයගොල්ලෝ try කරලා බලන්න. බලන්න ඊළඟට තියෙන මොකක්ද කියලා. මේකත් ඉතිරි මාංශය තමයි රැකියා තියෙනවා කියලා දාලා තියෙන්නේ. නම්බර් දාලා තියෙනවා. ඉතිරි මාංශයට කැමති අයට පුළුවන් වලට apply කරන්න. පාපෙන්ඩ ටයිල් මාස්ටර් මාසින් වැනි අංශයන් වලට ගන්නවා කියලා තියෙන්නේ. නම්බරයක් දාලා තියෙනවා. කෝල් කරලා බලන්න. බලමු තවත් ඊශ්‍රායල් රැකියාවක්. මේ ඊශ්‍රායල් යුරෝප් රටවල් රැකියා තමයි තියෙනවා කියලා දාලා තියෙන්නේ. කිචන් හෙල්පර්, කුක් හෙල්පර්, වේටර්, හවුස්කීපින් කුක් වැනි අංශයන් සඳහා තමයි රැකියා පුරප්පාඩු තියෙනවා කියලා තියෙන්නේ. කඩුවත මෙඩිකල් ඒජන්සියෙන් තමයි මේගොල්ලෝ යවන්නේ. ඔයගොල්ලෝ මේ නම්බර්ස් වලට කතා කරලා බලන්න. කතා කරලා යන්න try කරන්න. ඊළඟට ඊශ්‍රායල් සම්මුඛ පරීක්ෂණයක් තියෙනවා. සුපර් මාකට් ජොබ් වේකන්සි කියලා නම්බර්ස් දාලා තියෙනවා යටින්. ඔයාලට පුළුවන් try කරන්න. සුපර් මාකට් සාමාන්‍ය හොඳ රැකියාවක්. පළපුරුද්ද සාමාන්‍ය තියෙන්න ඕනේ. පළපුරුද්ද ඇති කෙනෙක් නම් ඔයාලට apply කරන්න පුළුවන්. අපි බලමු ඊළඟට තියෙන ජොබ් වේකන්සි. ඊශ්‍රායල් රැකියාව පැවැත්වූ රුමේනියා සිට ඊශ්‍රායලයට ඉක්මනින් රැස්වීම 1,05,000ක වැටුපක් වැඩි කියලා තමයි තියෙන්නේ. බාබෙන්ඩ ප්ලාස්ටර් බ්ලොක් මේසන් ටයිල් වැනි අංශයන් සඳහා තමයි ගන්නේ. ලිලිකා ඒජන්සියෙන් තමයි මේ වේකන්සි දාලා තියෙන්නේ. මේ නම්බර්ස් දෙකට කතා කරලා ඔබේ වේකන්සි වෙන් කරවා ගන්න. මේ ඊශ්‍රායල් වලම තමයි. කිචන් හෙල්පර්, කුක් හෙල්පර්, වේටර්, හවුස්කීපින් කුක් වැනි අංශයන් සඳහා තමයි ගන්නේ. සුවිශේෂ රැකියා බොහෝමයක්. කඩවත මෙඩිකල් ඒජන්සිය දැන්ම සම්බන්ධ කරගන්න. නම්බර වලට කෝල් කරලා ඔයා පසු වෙන්න එපා. ප්‍රමාද වෙලා කෝල් කරලා බලන්න. බලමු ඊළඟට තියෙන ජොබ් වේකන්සි මොනවද කියලා. ඔබත් ඊශ්‍රායලයේ රැකියාව සඳහා සිහිනමව නැද්ද කියලා තමයි තියෙන්නේ. නුවරපාර කඩවත තමයි ස්ථානය. මේ ඒජන්සිය නම් රැකියා අංශ රාශියක් තිබෙනවා. ඔයාට කැමති එක apply කරන්න පුළුවන්. ඔයාගේ සුදුසුකම් තියෙනවා නම් ඔයාට මේ දේ apply කරන්න පුළුවන්. ඉක්මන් කරන තරමට තමයි හොඳ. අපි ඊළඟට ජොබ් වේකන්සි මේ ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ බාබෙන්ඩ සැටරින් කාපෙන්ටර් ඉන්ටර්ලොක් මේසන් ජලන කාර්මික සන්බොක්ස් බ්ලොක්ගල් වැනි අංශයන් සඳහා තමයි ගන්නේ. ටයිල් මේසන් කපරාදු අංශයන් සඳහාද වේකන්සි තියෙනවා. මේ නම්බර්ස් කතා කරලා බලන්න.
ඉස්රායෙල් හවුස්කීපින් හොස්පිටල් ක්ලීනින් වෙනියන්සැන් සඳහා තමයි ගන්නේ. ඔයාට පුළුවන් හොස්පිටල් ක්ලීනින් කොස්සයක් හරි මොකක් හරි කරලා තියෙනවා. ඔයාට ඊට ඇප්ලයි කරන්න පුළුවන් ඉස්රායෙල් හොස්පිටල් සඳහා. මේ නම්බරයක් දාලා තියෙනවා. ඔයාට පුළුවන් කෝල් එකක් දීලා බලන්න මොකද කියලා අහලා බලන්න පුළුවන්. අපි බලමු ඊළඟට ඉස්රායෙල් රාජ්‍යයේ ශ්‍රේෂ්ඨ පළපුරුදු මස් කපන්නන් 30ත් 40ත් අතර කියලා තමයි වයස් සීමාව දාලා තියෙන්නේ. 072යි 63යි 01යි 310 නම්බරයට කෝල් කරන්න පුළුවන්. ඔයාට WhatsApp නම්බරයකුත් දාලා තියෙනවා. ඔයාට මෙවැනි විදේශ රැකියා දේශීය රැකියා අවශ්‍ය නම් මේ channel එක subscribe කරලා තියාගන්න. bell icon එක all දාලා තියාගන්න. Thank you.